හලෝ කොහොමද ඔයාලට අදත් මගේ channel එකට ඔයගොල්ලන් ආදරෙන් පිළිගන්නවා. දැන් වෙලාව නම් උදේ 7:00 විතර ඇති. අදත් ටිකක් පරක් වෙලා නැගිට්ටේ. මොකද ඊයේ රෑ එළි වෙනකම්ම වැස්ස. තාම මීදුමක් තියෙනවා. ඉතින් මේ නැගිට්ටත් හිතුණා තව ටිකක් වෙලා නිදියන්න තිබ්බනම් හොඳයි කියලා. මම අද ෂෙයා කරගන්නේ අද උදේ ඉඳලා මම හදපු කෑම. සාමාන්‍යයෙන් මම සතියට දවස් 3ක් විතර කොළ කැඳ හදනවා. අද උදේත් මම හැදුවා. අද මං හදවුවේ එළබටු, පෙනල, කුප්පමීනියා කියන කොළ වර්ග තුනෙන්. සාමාන්‍යයෙන් මම කොළ කැඳ හදන දවසට කලින් දවසේ රෑ හාල් ටික හොදලා සුදු ලුණු ඉඟුරු ලුණු දාලා පෙඟෙන්න ප්‍රෙෂර් කුකර් එකේ දාලා ලෑස්ති කරලා තියලා තියෙනවා. එතකොට මට තියෙන්නේ උදේ කිචන් එකට ආපු ගමන් ප්‍රෙෂර් කුකර් එක ඔන් කරන එක විතරයි. ඉතින් ওই විදිහට හදාගත්ත බත් එක මම හොඳට පොඩි කරගෙන ඊළඟට කොළ ටිකක් බ්ලෙන්ඩ් කරගෙන මේ විදිහට කොළ කැඳ එක හදාගත්තා. ඇත්තටම මේ කොළ කැඳ එක නම් හරිම රසට තිබුණා. අපි මේ කැඳ එක බොනකොට උදේ වෙලාව 9 විතර වුණා. ඊට පස්සේ හස්බන්ඩ් මායි තීරණය කරා අපි උදේට මුකුත් කන්නේ නැතුව ඉඳලා ටිකක් දවල් වෙලා උදේටයි දවල්ටයි දෙකටම හරියන විදිහට මොනවා හරි දෙයක් හදාගෙන කමු කියලා. බෝල් එකක් අරන් මම ඒකට පාන් පිටි කප් එකයි ඕට්ස් කප් භාගයක එකතු කරගත්තා. ඒක හොඳට මික්ස් කරලා ඉවරලා මම ඒකට ලුණු තේ හැන්දක් එකතු කරගත්තා. ඊළඟට මම ඒකට තව බිත්තරයක් එකතු කරගන්නවා. බිස්ක් එකකින් ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා වතුර අවශ්‍ය පමණට ටික ටික දාලා මේ වගේ හොඳට උකු බැට එකක් හදා ගන්න ඕනේ. මෙන්න මේ ගානට දියාරුවට තියෙන්න ඕනේ. හදාගත්තු බැට එක පැත්තකින් තියලා මම නැවත වෙනත් භාජනයක් අරගෙන මම ඒකට බිත්තර දෙකක් එකතු කරගන්නවා. ඒකට ලුණු තේ හැඳකුත් එකතු කරගන්නවා. දැන් මම මේකට පොඩිවට කපාගත්ත අම මිරිස් කරල් දෙකකුයි මාළු මිරිස් කරලකුයි එකතු කරගන්නවා. ඊළඟට මම පොඩිවට කපාගත්ත ලුණු ගෙඩියක් පොඩිවට කපාගත්ත තක්කාලි ගෙඩියක් එකතු කරලා මේ ටික හොඳට මික්ස් කරගන්නවා. දැන් මම මේකට පොඩි ටූනා ටින් එකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න අතරේ මේකට කෑලි මිරිස් තේ හැඳි භාගයකුත් මම එකතු කරගත්තා. දැන් මම පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට හොඳට බටර් ටිකක් ගාලා අපි හදාගත්ත බැටර් එකෙන් මෙන්න මේ විදිහට හැන්දක් දාලා හොඳට තුනී කරගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ විශේෂ දෙයක් තියෙනවා. මේකට අපි ඕට්ස් දාපු නිසා ඕට්ස් වතුරේ පෙඟෙනකොට බැටර් එකේ උකු ගතිය වැඩි වෙනවා. එහෙම වුණොත් ඒ වෙලාවේදී තව වතුර එකතු කරගන්න පුළුවන් අවශ්‍ය නම්. අනිත් කාරණය තමයි පෑන් කේක් එක හදනකොට මෙන්න මේ වගේ හැන්දෙන් පොඩ්ඩක් වටේට තද කර කර තමයි මේක හදා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් එක පෑන් කේක් එකක් හදන්න විනාඩි 2ක් විතර යනවා. මේක අඩු ගින්දරේ තියාගෙන තමයි හදා ගන්න ඕනේ. ඊළඟට මම මේකේ බටර් ටිකක් ගා ගන්නවා. බටර් හෝ මාගරින් හෝ Taman කැමති දෙයක් පුළුවන්. ඒ පැත්ත කර වුණාට පස්සේ අපි අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඒ පැත්තත් හරවගෙන අර විදියට හැමීට වටේට ටිකක් තද කර කර හදා ගන්න ඕනේ. ඒ අතරම මම බටර් ටිකකුත් ගාගත්තා. මෙන්න මෙහෙම වටේ මේ වගේ ප්‍රෙස් කර කර හදනකොට තමයි මේ පෑන් කේක් එක හොඳ ක්‍රිස්පියට එන්නේ. අනිත් එක අපි ගාන බටර් නිසාත් එහෙම වෙනවා. මේක සාමාන්‍යයෙන් තප්පර 30ක් වගේ එක පැත්තක් ෆ්‍රයි වෙන්න ඕනේ. දැන් මම මේ පෑන් කේක් එක ප්ලේට් එකකට අයින් කරගන්නවා. ඊළඟට මම ඒ ෆ්‍රයින් පෑන් එකම අරගෙන ඒකේ බටර් ටිකක් දාලා අපි කලින් හදාගත්ත බිත්තර මිශ්‍රණය මෙන්න මේ විදිහට දාලා හොඳට තුනී කරගන්න ඕනේ. බිත්තරේ උඩ පැත්ත තැම්බෙන්න ඕන නිසා මම පොඩි වෙලාවක් ඒක පියනකින් වහලා තියෙනවා. ඊළඟට මම කරන්නේ අර කලින් හදාගත්ත රොටිය මෙන්න මේ විදිහට බිත්තර එක උඩට දා ගන්නවා.
කලින් වගේ මම හැන්දෙන් පොඩ්ඩක් වටේට තද කරගන්නවා. ඊළඟට මම මෙන්න මේ විදිහට තප්පර 30කින් විතර පස්සේ පෑන් කේක් එක මේ විදිහට අයින් කරගන්නවා. ඊළඟට මම කරන්නේ මේක දෙකට නමා ගන්න එක. මෙන්න මේ විදිහට දෙකට නමා ගන්නවා. මම තව එකක් හදන්නම්. මේක මම කිව්වනේ පොඩ්ඩක් වටේ තද කරගෙන හදාගන්න කියලා. එහෙම තද කරනකොට වටේ පිම්බෙනවා. හොඳට මැද පිම්බිලා එනවා. ඒ කියන්නේ අර චපාති වල වගේ හොඳට පිම්බිලා එනවා. එතකොට හොඳට දෙපැත්තේ අපි තෙලුත් ගාන නිසා හොඳට ක්‍රිස්පි වෙනවා. හරියට මේක නිකන් පරාට එකක් වගේ තමා තියෙන්නේ. මොකද බටර් ටිකක් වැඩියෙන් එකතු කරනහම හොඳ රසයක් එනවා. මම ඔයගලන්ට කිව්වනේ අපි දෙන්න උදේටයි දවල්ටයි දෙකටම හරියන්නත් මේක හදාගන්න කියලා. ඉතින් මේකට අපි බිත්තර දෙකක් මම ගත්ත ඔම්ලට් එකට. ඒ වගේම මේ පිටි මිශ්‍රණයට බිත්තරයක් දාගත්තා. ඇත්තටම මට මේ ඔම්ලට් එකට එකතු කරපු බිත්තර ප්‍රමාණය මදි වුණා. ඊට පස්සේ මම තව බිත්තරයක් එකතු කරගත්තා. ඒ කියන්නේ ඔක්කොම බිත්තර 4ක් මම එකතු කරගත්තා මේ කෑම එකට. අපි දෙන්නෙක් කන නිසා බිත්තර 4ක් කියන්නේ සාමාන්‍යයෙන් දෙන්නට දෙක දෙක බෙදලා යන්නේ. එතකොට ලොකු බිත්තර ප්‍රමාණයක් අපිට කැවිලත් නැහැ. ඇත්තටම පෑන් කේක් හදලා ඉවර වෙනකොට වෙලාව 12ට විතර ඇති. දෙවෙනියට හදපු පෑන් කේක් එකත් මෙන්න මේ විදිහට මම ප්ලේට් එකට දාගෙන ඔන්න දෙකට නමා ගන්නවා. මම මේ මිශ්‍රණයෙන් පෑන් කේක් 6ක් හදාගත්තා. මම ඔයගලන්ට කිව්වනේ බිත්තරයක් මදි වෙලා තව එකතු කරගත්තා කියලා. එතකොට බිත්තර 3ක් ගියා ඔම්ලට් එකට. දැන් ඉතින් ඔන්න අපි පෑන් කේක් කන්නයි හදන්නේ. මේ පෑන් කේක් එක ඇත්තටම හොඳ රසට තිබුණා. මං හිතනවා ළමයිට ස්කූල් ගෙනියන්න උනත් මේක හදලා දෙන්න පුළුවන්. ඔයගලන්ට උදේකට රෑකට මේක හදලා කන්න පුළුවන්. ඩයට් කරන කෙනෙකුට නම් තව පාන් පිටි අඩු කරලා ඕට්ස් වැඩි කරලා මේක හදා ගන්නත් පුළුවන්. ඉතින් හොඳ රසට තිබ්බ පෑන් කේක් එකක්. ඔයගලනුත් හදලා try කරලා බලන්න. දැන් මම ඔයගලන්ට පෙන්වන්නේ පිටවක්ක කියන ශාකය ගැන. ඔයගලන් මේ ගැන අහලා ඇති. අපේ ගෙවල් වල මල් පෝච්චි වල ඕන තරම් මේක වැවෙනවා. ඒ වගේම පාරවල් අයිනෙත් හරියට මේ පිටවක්ක කියන පැලෑටිය හැදිලා තියෙනවා. පිටවක්ක ශාකය ගැන ගොඩාක් වීඩියෝස් තියෙනවා YouTube එකේ. ඔයගලන්ට සර්ච් කරලා බලන්න පුළුවන්. මම අද පිටවක්ක කොළ වලින් සම්බෝලයක් හදාගන්න යන්නේ. අපි ගොටුකොළ සම්බල් හදන්නේ අන්න ඒ වගේ එකක්. මමත් මේ පළවෙනි වතාවට තමයි හදන්නේ. මුලින්ම කොළ ටික හොඳට හොදලා ස්ට්‍රේනර් එකට දාලා වේලලා අරගත්තා. ඒක මොකද අපිට ඒ කොළ ටික කපන්න බැරි නිසා මම මෙන්න මේ වගේ චොපර් එකකට දා ගන්නවා. මුලින්ම මම ඒකට පොල් ටිකක් එකතු කරගන්නවා. ඊළඟට ලුණු තේ හැඳි කාලක් විතර එකතු කරගන්නවා. ඊළඟට ලුණුයි අම්මිරිසුයි එකතු කරගන්නවා. අන්තිමටම තමයි මම මේකට මේ කොළ ටික එකතු කරගන්නේ. මට මේක අතේ කපන්න බැරි නිසා තමයි මම මේකට දාගත්තේ. මොකද ඒ කොළ හරි පුංචි. මේ බලන්නකො මේක බැලූ බැල්මට කිසිම වෙනසක් නැහැ අනිත් කොළ සම්බෝල වගේමයි. හැබැයි මං හිතනවා මට ඒකට පොල් වැඩියෙන් ගිහිල්ලා කියලා. මමත් කලින් වතාවනේ හැදේ මීට වඩා ටිකක් අඩුවෙන් පොල් දාගන්න තිබුණා කියලා මට හිතෙනවා. මං ඒකට එකතු කරගන්න උඹලකඩ ටිකක් දෙහි ටිකකුත් එකතු කරලා මෙන්න මේ විදිහට හොඳට අනා ගන්න ඕනේ. ඉතින් මේක කාපු නැති කෙනෙක් ඉන්නවා නම් හදලා කාලා බලන්න, බය වෙන්න එපා. මේක ගොටුකොළ සම්බෝලේ වගේම තමයි රස, කිසිම වෙනසක් නැහැ. මේක හදලා කාලා තියෙන අය කමෙන්ට් කරන්න බලන්න. ඉතින් මම හිතනවා අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා කියලා. අදත් මගෙත් එක්ක රැඳී හිටියේ ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයගලන් හමු වන්නට එනතුරු සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.